වැඩේ දෙක වෙනවා. මයි යනවා. මාත් යනවා. ඔය දෙනා කොහෙද යන්නේ? අද අපි මේ හොරකම ගැන හොයන්න ඕනේ නේද? ඔයාට ඇහුනේ නැද්ද තාරා? සුපිරිසිය කැමරාවෙන් හොරාව අල්ලගනි. නෑ හැමෝම පිටගෙන සැක කළා. ඒක නිසා මේ මුළු රෑම ඉඳලා හැරි මම තනියම හොරාව අල්ල ගන්නවා. මතක තියාගන්න. ඔය දෙන්නත් මේ වැඩේට මට උදව් වෙන්න ඕනේ. මහලුකෝට කට විතරයි කිව්වේ නම් ඇහැරිලා ඉන්නවා කියලා. දැන් කට කපලා නෙදි. කඩිය මට නම් හොඳටම බඩගිනි. කරුණාකරලා කට වහගෙන තාරාව නැගිටවනවා. චින් good morning madam. ඔයාට හීන කීයක් පෙනුනද? හරි හරි පොඩ්ඩක් ඇස් දෙක පියුණා විතරනේ. ඒකට ඔච්චර කියවන්න ඕනේ නෑනේ. ඒත් මේ තඩිය කොහෙද කියලා දෙන්නේ? තඩිය? දැන් මේ මෙතන හිටියනේ. අර බලන්න. තඩිය එපා. කොහම ඉන්නේ? මන් නිකමට වගේ මෙතනට ආවේ. මේ රසකැවිලි වලට අතවත් තියන්න එපා. සුපිරිසියා කැමරාවට මේ ඔක්කොම අහුවෙනවා. අර බලන්න. කැමරාව? අර කවුද? මෙයා රසකැවිලි කණ්ඩ වෙන්න ඇති ඇවිල්ලා තියෙන්නේ. යමු ගිහින් අල්ලගමු. ඒයි නතර වෙනවා. ඒයි ඔහොම නවතිනවා. ඒයි ඔයලාරි මාරුණා. සේරම රසකැවිලි ටික කාලා දැම්මා. මං එයාව නම් අතාරින්නේ නැහැ. චුක්කි මොනවාරි පෙන්නන්නයි එන්න කියන්නේ. යමු ඉක්මනට යමු. මේ කවුද? එහෙනම් හොරා අතටම අහුණා. කවුද අයා? කවුද මමද? ගණපති දෙවියෝ. ඔය තුන් දෙනා මට ගන්නෝ කියලා කතා කරන්න. ඕ දැනුයි මට තේරුනේ. එතකොට අර රසකැවිලි ඔක්කොම අර මීයාද අරන් ගිහින් තියන්නේ. මීයා විතරක් නෙමෙයි මමත්. ඇත්තමයි. ආච්චි හදන රසකැවිලි වල පුදුම රහක් තියෙන්නේ. මතක් වෙනකොටත් ඉන්න බෑ නේද? ඔව් ඔයාගේ කතාව ඇත්ත. අනේ ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ කැවිලි ඔක්කොම හැදුවේ ඔයාටනේ. ඒක නිසා ඕන තරම් කන්න. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අරයාගෙන් කැවිලි ටිකක් පරිස්සම් කරන්න. ඔය ඉරිසියාවට කියන කතා